කොළපාට ආදරයත් එක්ක යුතුලා ඉන්න සියලුම දෙනාට පින්බර පොහෝ දිනයක් වේවා. ඉතින් අද මම ඇවිත් ඉන්නේ පාදුක්ක ප්‍රදේශයේ පිහිටලා තියෙන ඉතා මනරම් ලස්සන පුංචි සිරිපාදස්ථානේ වැඳ පුදා ගැනීමටයි. ඉතින් ඔයාලටත් එන්න කියලා ආරාධනා කරනවා. මෙහි නිර්මාතෘ වන්නේ පූජ්‍ය ගුරුගොඩ සුමන හිමි වහන්සේ. ඉතින් ඒ ස්වාමින් වහන්සේට ළමාවියේදී සිදු එක්තරා සිදුවීමක් මුල් කරගෙන තමයි මෙම ඉතා මනරම් පුංචි සිරිපාදස්ථාන නිර්මාණය කිරීමට තීරණය කරලා තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා වැඳ පුදා ගමු පුංචි සිරිපාදස්ථාන. බලත් එන්න.
පුංචි ශ්‍රීපදස්ථානයේ ආරම්භය. නිර්මාතෘ පාදුක්ක වේරගල පුරාණ ගල්ලෙන් රජමහා විහාරාධිපති පුංචි ශ්‍රීපදස්ථානාධිපති පූජ්‍ය කුරුගොඩ සුමන හිමි. අවුරුදු 8ක් වූ ළමා වියේදී එක්තරා සුවිශේෂ සිදුවීමක් සිදුවිය. එනම් මා නිවසේ තනිකර මගේ මව ශ්‍රීපාද වන්දනාවේ යාමට සූදානම් වීමයි. මගේ පාද දෙකම දියමිටියන් කා ඇඟිලි වන වී තුවාල වී ඇති තිබීම මා මෙම චාරිකාවට කැඳවාගෙන නොයෑමට හේතු විය. පියා වැඩ ඇරි නිවසට එනතුරුම මම ඇඬු කඳුලින් කාලය ගත කළෙමි. නිවසට පැමිණ පියා මගෙන් කරුණු විමසා තේරුම්ගෙන මාවද රැගෙන ශ්‍රීපාද ගමනට එක්වීමට හානිකට කටයුතු කළේය. ගෙදර අල්මාරියේ යතුර සොයා ගැනීමට නොහැකි වියෙනි. කුස්සියට ගොස් කැත්ත රැගෙන විත් අල්මාරිය කඩා මාහට ඇඳුම් අන්දවා මාවද වඩාගෙන සතපුම් භාගයක් පමණ දුරින් පිහිටි මහගෙදරට පැමිණ සවස 5ට පමණ නෑදෑයින් සමග ශ්‍රීපාද වන්දනාවට පිටත් විය. එෙහිදී මමත් සමග වචනයක්වත් කතා නොකළ පියා බසයෙන් බැසූ තැන් සිට ශ්‍රීපාද මළුව දක්වා මා වඩාගෙන ගොස් මට ශ්‍රීපතුල වැඳුවේය. ඉරසේවද පෙන්විය. පසුව බසය දක්වා වඩාගෙන විත් ගෙදර පැමිණියාට පසු මවගෙන් විමසා සිටියේ පුතා රැගෙන යන්න බැරි නම් ඇයි ඔයා මේ ගමන යන්න සූදානම් වුණේ යන වචන ටික පමණි. මෙම සිද්ධිය නිතරම මගේ සිතේ වද දුන්නේය. මෙම සිද්ධිය මුල් කරගෙන උන්වහන්සේ විසින් මෙම විහාරස්ථානය නිර්මාණය කර තිබෙනවා. අදට මම මෙම විහාරස්ථානයෙන් සමුගන්න අතර මෙවැනි ලස්සන වැදගත් වීඩියෝ නරඹන්න අදම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි නැවත ලස්සන වීඩියෝකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.